කොහොම වුණත් ඉන්දියානුවන් කෙරේ ලංකාව පිළිබඳව පොඩි තිගැස්මක් තියෙනවා. මේ රාවණාගේ පරපුරේ අය ඉන්නේ මේගොල්ලන් හිතාමත් බල සම්පන්නයි කියලා යටිහිතේ පොඩි තිගැස්මක් තියෙනවා. වසරකට සැරයක් රාවණාගේ දැවැන්ත පිළිමයක් වගේ එකක් හදලා ඔවුන් ඒකට ගිනි තියලා කෑ ගහලා ඒ බිය තුරන් කරගන්නට කටයුතු කරනවා. ඔබ දැකලා ඇති සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ YouTube ඔස්සේත් ඔබ දැකලා ඇති Google කරලත් බලන්නට පුළුවන්. ඉතින් ඒ වගේ තමයි අපේ රට පුංචි වුණාට ඉතිහාසයේ පුරාට ඉතින් ලංකාවේ තමයි දසිස් රාවණ හිටියේ හිස් 10ක් තියෙනා වූ රාවණ රජතුමා හිටියේ. ඉතින් රාවණ පුරාවෘත්තයන් රාශියක් තියෙනවා. ඊට පස්සේ වාරිය පොළ කියන්නේ රාවණගේ දඬුමොරණය වාර්ය නවත්තා තිබුණු ස්ථානය කියනවා. ඊට පස්සේ සීතා එළිය පිළිබඳ විවිධ ස්ථාන තියෙනවා. ලංකාවේ 100ක් විතර තියෙන ස්ථාන මේ රාවණා පුරාවෘත්තය හා සම්බන්ධ. ඊට පස්සේ රාම හිටියේ ඉන්දියාවේ. ඔහුගේ ප්‍රියම්බිකාව තමයි සීතාදේවිය පැහැරගෙන මේ තොරතුර හනුමන්තා පිළිබඳව තොරතුරු. ඉතින් ඔබ මේ සීලම තොරතුරු පිළිබඳව හොඳ ආකාරවම දන්නවා. ඉතින් අපේ රටේ අභිමානය පිළිබඳව අපට බොහෝ දේවල් තියෙනවා.